සුබ දවසක් වේවා ඕගොල්ලෝ හැමෝටම. අද අපි මේ ප්‍රශ්න වලිය අරගෙන ඉන්නේ ජීවයේ රසායනික පදනම පාඩමේ ප්‍රෝටීන්, ලිපිඩ හා නියුක්ලික් අම්ල කියන කොටසෙන්. මේ ප්‍රශ්න වලට උත්තර දෙන අතරතුරම ඕගොල්ලෝගේ නිවැරදි පිළිතුරු සංඛ්‍යාව පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. හොඳයි, දැන් අපි පටන් ගමු. මෙන්න අපේ පළවෙනි ප්‍රශ්නය. ප්‍රෝටීන් හඳුන්වන්න. පිළිතුර ඇමයිනෝ අම්ල බහු අවයවීකරණයෙන් සෑදෙන ජෛව අණුවකි. ප්‍රශ්නාංක 2. ප්‍රෝටීන් අඩංගු ආහාර සඳහා නිදසුන් මොනවාද? පිළිතුර මස්, මාළු, බිත්තර සුදු මදය සහ මාංශ භෝග. ප්‍රශ්නාංක 3. පරිණත මිනිස් සිරුරේ සංයුතිය අණුව ප්‍රෝටීනමය ද්‍රව්‍ය අඩංගු ප්‍රතිශතය කුමක්ද? පිළිතුර 17%. ප්‍රශ්නාංක 4. ප්‍රෝටීනවල සෑම විටම අඩංගු මූල ද්‍රව්‍ය මොනවාද? පිළිතුර කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් සහ නයිට්‍රජන්. ප්‍රශ්නාංක 5. ඉහත මූලද්‍රව්‍යවලට අමතරව ප්‍රෝටීනවල අඩංගු විය හැකි මූලද්‍රව්‍ය මොනවාද? පිළිතුර වන්නේ සල්ෆර්. ප්‍රශ්නාංක 6. ප්‍රෝටීනවල වැදගත්කම් මොනවාද? ශක්ති ප්‍රභවයක් ලෙස ව්‍යුහාත්මක සංඝටක සෑදීම සඳහා එන්සයිම ලෙස ක්‍රියා කිරීම, හෝමෝන ලෙස ක්‍රියා කිරීම, ප්‍රතිදේහ ලෙස ක්‍රියා කිරීම. ප්‍රශ්නාංක 7. ප්‍රෝටීන හඳුනා ගැනීමේ පරීක්ෂාව හඳුන්වන නම කුමක්ද? පිළිතුර බයුරේට් පරීක්ෂාව. 8 වෙනි ප්‍රශ්නය. බයුරේට් පරීක්ෂාවේදී යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය දෙක කුමක්ද? පිළිතුර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හා කොපර් සල්ෆේට්. බයුරේට් පරීක්ෂාවේදී දක්නට ලැබෙන නිරීක්ෂණ මොනවාද? පිළිතුර වන්නේ ද්‍රාවණය තද දම් පැහැයට හැරීම. ප්‍රශ්නාංක 10. එන්සයිම හඳුන්වන්න. පිළිතුර වන්නේ ජීවීන් තුල සිදුවන ජෛව රසායනික ප්‍රතික්‍රියාවල ශීඝ්‍රතාව වැඩි කිරීම සඳහා අවශ්‍ය වන
ජීවීන් විසින්ම නිපදවනු ලබන විශේෂිත ප්‍රෝටීන් වේ. ප්‍රශ්න අංක 11 එන්සයිම වල කාර්ය වන්නේ. පිළිතුර ජෛව රසායනික ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය කිරීම. ප්‍රශ්න අංක 12 පිෂ්ඨය මත ඇමයිලේස් එන්සයිමයේ ක්‍රියාකාරීත්වය පෙන්වීම සඳහා ඇමයිලේස් එන්සයිමය ලබා ගැනීම සඳහා යොදා ගන්නා ද්‍රාවණය කුමක්ද? පිළිතුර වන්නේ පෙරෝහණය වන මුම්බීජ අඹරා පෙරාගත් ද්‍රාවණයක්. ප්‍රශ්න අංක 13 මෙහිදී යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය කුමක්ද? පිළිතුර අයඩීන් ද්‍රාවණය. ප්‍රශ්න අංක 14 අයඩින් ද්‍රාවණයේ වර්ණය කුමක්ද? පිළිතුර කහ පැහැයට හුරු දුඹුරු පැහැය. ප්‍රශ්න අංක 15 පිෂ්ඨය මත අයඩින් ද්‍රාවණයේ වර්ණ විපර්යාසය කුමක්ද? පිළිතුර කළු පැහැයට හුරු නිල් පැහැය. 16 වෙනි ප්‍රශ්නය පිෂ්ඨය මත ඇමයිලේස් ක්‍රියා කර සාදන්නේ කුමන ඩයිසැකරයිඩයද? පිළිතුර වන්නේ මෝල්ටෝස්. 17 වෙනි ප්‍රශ්නය ලිපිඩ සෑදෙන්නේ කෙසේද? පිළිතුර මේද හා ග්ලිසරෝල් එකතු වීමෙන් සෑදේ. 18 වෙනි ප්‍රශ්නය ලිපිඩ බහුල ආහාර මොනවාද? පිළිතුර රටකජු, පොල්, තල, බටර් සහ මාගරින්. ප්‍රශ්න අංක 19 ලිපිඩවල අඩංගු මූලද්‍රව්‍ය මොනවාද? පිළිතුර කාබන්, හයිඩ්‍රජන් හා ඔක්සිජන්. ප්‍රශ්න අංක 20 ලිපිඩවල වැදගත්කම් මොනවාද? පිළිතුර ශක්ති ප්‍රභවයක් ලෙස විවිධ ව්‍යුහාත්මක සංඝටක සෑදීම සඳහා, ජල සංරක්ෂණය සඳහා, දේහ උෂ්ණත්වය යාමනය සඳහා, අභ්‍යන්තර ඉන්ද්‍රියවල ආරක්ෂාව සඳහා, ඇතැම් හෝමෝන සංශ්ලේෂණය සඳහා.
21 වෙනි ප්‍රශ්නය ලිපිඩ හඳුනා ගැනීම සඳහා යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය කුමක්ද? පිළිතුර සුඩාන් 3 ප්‍රතිකාරකය. ප්‍රශ්න අංක 22 සුඩාන් 3 පරීක්ෂාවේදී ඔබට දක්නට ලැබෙන නිරීක්ෂණය කුමක්ද? පිළිතුර තෙල් ස්තරය රතු පැහැවේ. 23 වෙනි ප්‍රශ්නය නියුක්ලෙයික් අම්ල හඳුන්වන්න. පිළිතුර නියුක්ලියෝටයිඩ නැමැති තැනුම් ඒකක රාශියක් රේඛීයව සම්බන්ධ වීමෙන් සෑදෙන ජෛව අණු කාණ්ඩයකි. ප්‍රශ්න අංක 24 නියුක්ලෙයික් අම්ලවල අඩංගු මූලද්‍රව්‍ය මොනවාද? පිළිතුර කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් සහ නයිට්‍රජන්. 25 වෙනි ප්‍රශ්නය නියුක්ලෙයික් අම්ල ප්‍රධාන ආකාර දෙක කුමක්ද? පිළිතුර DNA ඩියොක්සි රයිබෝ නියුක්ලෙයික් අම්ලය සහ RNA රයිබෝ නියුක්ලෙයික් අම්ලය. ජීවයේ රසායනික පදනම පාඩමේ දෙවෙනි කොටසේ ප්‍රශ්නාවලිය මෙතනින් ඉවර වෙනවා. දිගටම අපිව අහන් හිටියට ඔයගොල්ලන්ට බොහොම ස්තුතියි. මේ වගේ වීඩියෝ බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න.